सूरना शोकी करना तनिना थाममा पैरना हदवती वहना में तुम चेतना दनिनवा वेदना वंदवा Hi guys, welcome back to my YouTube channel. ඉතින් මම ගොඩාක් කාලයකට පස්සේ තමයි මේ විදිහේ vlog එකක් මගේ channel එකට upload කරන්නේ. ඉතින් තිබිච්ච busy life එකත් එක්ක කිසිම vlog එකක් upload කරන්න බැරි වුණා YouTube channel එකට. ඉතින් ඇත්තම කිව්වොත් මම මේ යුනිවර්සිටි එකේ ඉද්දි hostel එකේ ඉද්දි ගත්ත video clips එකතු කරලා තමයි මේ vlog එක කරන්නේ. ඒත් මේ වෙද්දිත් මම මගේ කැම්පස් ජීවිතේ එහෙම නැත්නම් විශ්වවිද්‍යාල ජීවිතය අවසන් කරලා ගෙදර ඉන්නේ. ඒත් ඉතින් මේ වීඩියෝස් දකිද්දී මේවා නිකම්ම ඩිලීට් කරලා ෆෝන් එකෙන් දානවට වඩා මේ විදිහේ YouTube වීඩියෝ එකක් විදිහට ඒ කියන්නේ බ්ලොග් එකක් විදිහට අප්ලෝඩ් කරොත් හොඳයි කියලා හිතුණා. ඒක නිසා තමයි මේ විදිහට වොයිස් කරලා මේ වීඩියෝ එක මම අප්ලෝඩ් කරන්නේ. ඉතින් බලාපොරොත්තු වෙනවා දිගටම channel එකේ වැඩ ටික කරගෙන යන්න වීඩියෝස් අප්ලෝඩ් කරන්න. ඉතින් අපි කතා කරමු මේ බ්ලොග් එකේ මොනවද මේ තියෙන්නේ කියලා. ඇත්තටම මේ හැම වීඩියෝ එකක්ම මීට මාස 8කට විතර වගේ කලින් ගත්ත වීඩියෝස් ටිකක්. ඉතින් මේ ඇවිල්ලා අපේ හොස්ටල් එකේ අපිත් එක්ක හිටපු යාළුවෙක්ගේ බර්ත්ඩේ එකක් අපි හොස්ටල් එකේ සමරපු විදිහ. ඉතින් අපේ බැච් එකේ අපිත් එක්ක එකටම හිටපු යාළුවෙක්ගේ බර්ත්ඩේ එකක් තමයි මේ විදිහට අපි සෙලිබ්‍රේට් කරේ. ඉතින් මේකට අපේ හිටපු ජූනියර්ස්ලත් කිහිප දෙනෙක් අපිත් එක්ක එකතු වුණා. ඉතින් මේ අපි එයා අපිත් එක්ක බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න ජොයින් වෙන්න කලින් අපි ඒ ටික ප්ලෑන් කරපු විදිහ තමයි මේ වීඩියෝ ක්ලිප්ස් ටිකේ තියෙන්නේ. ඉතින් අපි මේ යාට එයාගේ බර්ත්ඩේ විශ් එක ලියන වෙලාව තමයි මේ වෙලාවේ අපිත් එක්ක හිටපු යාළුවෙක් තමයි බර්ත්ඩේ විශ් එක ලියන්නේ. ඉතින් මේ හැම දෙයක්ම මම ඒ දවස්වල වීඩියෝ ක්ලිප්ස් විදිහට ගත්තට මට ඒක බ්ලොග් එකක් විදිහට අප්ලෝඩ් කරන්න බැරි වුණා. ඉතින් අපි ලෑස්ති වෙලා ඉන්නේ මේ ආර නිලාකුරු පත්තු කරලා එයාව පිළිගන්න. ඉතින් මේ වෙලාවේ අපි වෙයිටින් වෙලා ඉන්නේ අපේ ඒ යාළුවව එයාගේ හොඳම යාළුවා අපි ළඟට පල්ලෙහාට එක්කගෙන එනකන්. ඉතින් මේ වීඩියෝ එක බලන කෙනෙක් බලනවා ඇති මොකක්ද මේ යුනිවර්සිටි එක, මොකක්ද මේ හොස්ටල් එක, කොහෙද මේ හොස්ටල් එක කියලා. ඉතින් මේ ජැෆ්නා යුනිවර්සිටි එකේ කොකුවිල් ගර්ල්ස් හොස්ටල් එක. ඉතින් අපේ ජැෆ්නා යුනිවර්සිටි එක ගත්තට පස්සේ ජැෆ්නා යුනිවර්සිටි එක තියෙන්නේත් කොකුවිල් වල. ඒ කියන්නේ ජැෆ්නා වල කොකුවිල් වල. ඉතින් මේක කොකුවිල් ගර්ල්ස් හොස්ටල් එක. තට්ටු 4ක් තියෙනවා. ඉතින් මේ තමයි අපි අපේ යාළුවව එතනට පිළිගත්ත විදිහ. ඉතින් අපේ ගාඩන් ඒරියා එකේ තමයි අපි එදා බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරේ. ඇත්තටම මට මතක විදිහට මේ බර්ත්ඩේ එක ඇවිල්ලා ජනවාරි මාසේ තිබ්බ එකක්. ඇත්තටම මේ ජනවාරි වෙද්දි අවුරුද්දක කාලයක් ගත වෙලා ඉවරයි. හැබැයි මට මේ බ්ලොග්ස් ටික අප්ලෝඩ් කරගන්න බැරි වුණා. ඇත්තට මේක ගොඩාක් අවාසනාවන්ත කරුණක්. හැබැයි කැම්පස් ඉවර වෙලා ඇවිල්ලා මේ විදිහට මම වොයිස් කරද්දි මට හිතෙනවා කැම්පස් ජීවිතේ ඒ කාලේ මම කොච්චරනම් සතුටින් කාලය ගත කරාද හිටියද කියලා. ඉතින් මේ විදිහට තමයි එදා රෑ දවස ගෙවුනේ. ඉතින් මෙතන ඉඳන් මේ වීඩියෝ ක්ලිප්ස් ටික තියෙන්නේ ඊට පහුවෙනිදා අපි කැම්පස් එකට ගියපු දවසක්. ඉතින් හොස්ටල් එකේ ඉඳන් පොඩි දුරක් තමයි කැම්පස් එකට යන්න තියෙන්නේ. ඉතින් මේ එදා උදේ තිබිච්ච ලෙක්චර් එක ඉවර වෙලා අපි කොහෙද ගියේ මොනවද කරේ කියලා තමයි මේ වීඩියෝ ක්ලිප්ස් ටිකේ තියෙන්නේ. ඉතින් අපි මේ ලෙක්චර් එක ඉවර වෙලා යන්නේ අපි බලමු කොහෙද යන්නේ කියලා. ඇත්තටම මේ මම දැන් මේ වීඩියෝ එක එඩිට් කරන ගමන් තමයි මතක් කරලා ඔයාලට කියන්නේ මේ වීඩියෝ එකේ මම මේ දේවල්නේ කරේ මේවනේ කරේ කියලා. ඉතින් මේ ඇත්තටම මේ වීඩියෝ බලද්දී දැන් කැම්පස් එක ඉවර වෙලා මාස 2ක් විතර වෙනවා ගෙදර ඇවිල්ලා. මාරම ආස හිතෙනවා කොච්චර ඒ කාලේ සතුටින් හිටියද. ඒ කියන්නේ කැම්පස් එකේ ඉන්න කාලේ හිතුනේ අනේ මොකක්ද මේ දුක, මේ මොකද්ද මේ ඉගෙන ගන්නවා මේක ඉවරයක් නෑනේ කියලා. ඒ වුණාට මේ වීඩියෝ බලද්දි තමයි තේරෙන්නේ
ඇත්තටම අපි සතුටෙන් හිටියේ ඒ කාලේ කියලා. ඉතින් මේ තියෙන්නේ මේ අපේ ජෆ්නා යුනිවර්සිටි එකේ ඇඩ්මිනිස්ට්‍රේටිව් බිල්ඩින් එක ඉස්සරහා තියෙන පොන්නම්බලම් රාමනාදන් මහතාගේ පිළිරුව. ඉතින් මේක තමයි අපේ ඇඩ්මිනිස්ට්‍රේටිව් බිල්ඩින් එක. ඉතින් මෙතන ගොඩාක් ෆේමස් ජෆ්නා යුනිවර්සිටි කිව්වොත් එහෙම ගොඩාක් කට්ටිය ෆොටෝස් ගන්න එහෙම එතන. ඉතින් අපි මේ ලෙක්චර්ස් ඉවර වෙලා ගියේ සැලොන් එකට. සැලොන් එකට ගියේ අයිබ්‍රෝ ෂේප් කරගන්න. ඒක මම බ්ලොග් එකේ ඉස්සරහට කියන්නම් ඇයි මේ අපි අයිබ්‍රෝ ෂේප් කරන්න ගියේ කියලා. ඇත්තටම අයිබ්‍රෝ ෂේප් කරන්න ගියේ ඇයි මේක ලොකු දෙයක්ද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ අයිබ්‍රෝ ෂේප් කරන එක. ඉතින් ඇත්තටම මම හිතනවා මේ ගොඩාක් ගර්ල්ස්ලා අයිබ්‍රෝ ෂේප් කරන්න මොකක්ම හරි විශේෂ දෙයක් තියෙනවා නම් يعني ස්පෙෂල් වැඩක් තියෙනවා නම් එළියට යන්න දිනනවා නම් එහෙමත් නැත්නම් මොකක් හරි පාටි එකක් ඒ වගේ අවස්ථාවකදී තමයි අයිබ්‍රෝ ෂේප් කරන්නේ. මම හිතනවා බහුතරයක් එහෙම කට්ටිය තමයි ඉන්නේ කියලා. ඉතින් මගේ අයිබ්‍රෝ නිතර වැවෙන කෙනෙක් මම. ඒක නිසා මට ගොඩාක් වෙලාවට අයිබ්‍රෝ ෂේප් කරන්න යන්න සිද්ධ වෙනවා. ඉතින් මම ජෆ්නා යුනිවර්සිටි එකේ ලෝ ෆැකල්ටි එකේ ඉන්නේ. ඉතින් අපේ ලෝ එකේ ජූනියර්ස්ලා අපි තමයි මේ වෙද්ද හිටපු මේ සීනියර්ම බැච් එක. ඉතින් අපේ ජූනියර්ස්ලාත් ගොඩක් ඇවිල්ලා හිටියා අයිබ්‍රෝ ෂේප් කරන්න. ඉතින් මේ මම කියන්නම් වීඩියෝ එකේ ඉස්සරහට ඇයි කට්ටිය මේ විදිහට ලස්සනට ලෑස්ති වෙලා කොහෙද මේ යන්න ආවේ කියලා. ඉතින් මේ මගේ අයිබ්‍රෝ ෂේප් කරන වැඩේ පටන් ගත්තා. ඉතින් යාළුවා ඒ අතරේ මේ වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ඒ ටිකත් මම මේ වීඩියෝ එකට ඇඩ් කරලා තියෙනවා. ඉතින් මේ ජෆ්නා යුනිවර්සිටි එක ඉස්සරහා මේ සැලොන් 2-3ක් තියෙනවා. ඉතින් අපිට හරියන්නේ හැමදාම එකම සැලොන් එක. ඉතින් මේ සැලොන් එකට අපි මේ විදිහට එනවා අපේ අයිබ්‍රෝ ෂේප් කරගන්න. අයිබ්‍රෝ ෂේප් කරගත්තට පස්සේ අපි ගියා print out shop එකට. print out shop එකට ගියේ ඊළඟ ලෙක්චර් එකට අවශ්‍ය වෙන මේ ලෙක්චර් ස්ලයිඩ්ස් ටික print out ගන්න. ඒ ටිකත් අරගෙන ඊට පස්සේ අපි ගියා අපේ ලන්ච් එක ගන්න. කැම්පස් එක ඉස්සරහම තියෙනවා කඩයක්. ඉතින් අපි ඒකෙන් තමයි හැමදාම ලන්ච් එක ගන්නෙ. ඉතින් මේ මමයි මගේ යාළුවයි එකට තමයි හැමදාම ගිහිල්ලා ලන්ච් එක අරගන්නේ. අනේ මම මේ බ්ලොග් එකේ ටිකක් වැඩිපුර වේගෙන් කියවනවා වගේ ගතියක් දැනෙනවා. ඒත් ඉතින් මේ කලින් බ්ලොග්ස් වලට වොයිස් කරා වගේ නෙවෙයි. මේ බ්ලොග් එකේ වොයිස් කරද්දි මට කියන්න ගොඩක් දේවල් තියෙනවා. ඒකට හේතුව තමයි දැන් කැම්පස් උත් ඉවර වෙලා නිකන් මට දැනෙන්නේ හරියට මම මේ කවුරුම හරි කෙනෙක්ට කතාවක් කියනවා වගේ හැඟීමක්. ඉතින් මේ මට හිතෙනවා කවදා හරි මට මේ දේවල් බලද්දි මේක ලස්සන මෙමරි එකක් වෙයි කියලා. ඇත්තටම තාමත් මේ දේවල් බලද්දි මාරම වැලියබල් මෙමරි එකක් විදිහට හිතට දැනෙනවා. මේ දේවල් දකිද්දි මම හිතනවා තව කාලයක් ගියාම ඒ කියන්නේ මේ මෙමරිස් කාලෙන් කාලෙට කාලයක් ගියාම ඒකේ මේ වැලියබල් එක වැඩි වෙනවා. කවදාවත් ඒක අඩු වෙන්නේ නැහැ කියලා. කොහොම හරි අපි ලන්ච් එක අරගෙන මේ කඩවල වල ඇවිදලා තියෙනවා බඩු ගන්න එක දේවල් ගන්න. ඉතින් ඔයාලා දකින්න ඇති මම ඒ ටිකත් එකතු කරලා තියෙනවා. එහෙම මොනවාද ගත්තේ කියලා මතකයක් නැහැ. මේ කොහොම හරි මම යාළුවා එක්ක තමයි කොහෙ ගියත් යන්නේ එකට. ඉතින් මේ ආ එක ගිහිල්ලා මම අරගෙන තියෙනවා මේ ඔය ෆේස් මාස්ක් එකක් එහෙම අරගෙන තියෙනවා. අය මේ බොඩි වොෂ් එක අරගෙන තියෙනවා නේචර් සීක්‍රට් එකේ බොඩි වොෂ් එක. ඒ නේචර් සීක්‍රට් එකේ බොඩි වොෂ් එක ගොඩාක් හොඳයි. මේ ගානත් අඩුයි. මේ අපිට හොඳට පාවිච්චි කරන්න පුළුවන් හොඳ බොඩි වොෂ් එකක්. ඉතින් මම රෙකමන්ඩ් කරනවා ඔයාලට ඒක යූස් කරන්න කියලා. ඉතින් අපි බලමු බ්ලොග් එකේ ඉස්සරහට තව මොන වගේ දේවල්ද මම කරලා තියෙන්නේ කියලා. මේකනේ මේ ඔය පොටෑටෝ චිප්ස් මේක තමයි මම ගන්න සම්ප්‍රදාය කරේ. ගම්මිස් තියෙනක නේද ඔයා කියන්නේ? ඔව් කියන ගන්න. ඔයාලා දන්නවද මේ විදිහට මේ මට මගේ කටහඬ මහද්දි මට හිතෙනවා අනේ මං ඒ දවස්වල පොඩි ළමෙක්නේ ගොඩක් චූටීනේ කියලා. ඇයි දන්නේ නැහැ මේ වෙලාවේ මේ වොයිස් කරන වෙලාවේ මට ඒ විදිහට හිතුණා. ඉතින් ඒ දවස්වල අපි හොස්ටල් එකේ ඉද්දි නිතරම බිස්කට් කනවා, බිස්කට් අරගෙන යනවා. මොකද නිතරම බඩගිනි වෙනවා. ගෙදර වගේ නෙවෙයිනේ. අපිට ඕන විදිහට කන්න නැහැ, බඩගිනි වෙනවා. ඉතින් ඒක නිසා මේ අපි නිතරම ওই විදිහට බිස්කට් අර මෙහෙ ගන්නවා. ඉතින් ඒක රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඉතින් මේ විදිහට නිතර බිස්කට් කන්න කියලා. ඒ වුණාට ඉතින් හොස්ටල් වල ඉන්න ගර්ල්ස්ලා දන්නවා බිස්කට් එතකොට ඔය මේ මාමයිට් ඒ වගේ දේවල් ඉතින් මේ ප්‍රධාන දෙයක් වෙනවා හොස්ටල් ඉන්න ගර්ල්ස්ලාට.
මේ අතරේ අපිට දෙවෙනි ලෙක්චර් එකට ටයිම් එක තිබිච්ච නිසා අපි පොඩ්ඩක් බංකුවක් ළඟට වෙලා ඉඳගෙන හිටියා. ඉතින් එතනදී අපිට හම්බුණා මේ අපේ මේ යුනිවර්සිටි එකේ ක්ලීනින් ස්ටාෆ් එකේ කෙනෙක් වැඩ කරන අක්කා කෙනෙක් කිව්වොත් හරි. ඉතින් එයා එක්ක පොඩ්ඩක් අපි මේ කතා කර හිටියා. ඊට පස්සේ ඉතින් එයා එක්කත් කතා කර හිටියට පස්සේ ඉතින් මමයි යාළුවයිත් ඔන්න ඔහේ ඉතින් එක එක දේවල් කියව හිටියා අපිට ඊළඟ ලෙක්චර් එකට ටයිම් එක තියෙන නිසා. ඊට පස්සේ ඉතින් අපිට දෙවනියට තිබිච්ච ලෙක්චර් එකටත් අපි ඉඳලා ඊට පස්සේ අපි මේ ලෑස්ති වෙන්නේ එක්සිබිෂන් එකක් තියෙනවා. එක්සිබිෂන් එක තියෙන්නේ නම් ජැෆ්නා ටවුන් එකේ ෆෝර්ට් එක ළඟ ග්‍රවුන්ඩ් එකක. ඉතින් අපි ඒකට යන්න තමයි දැන් මේ ලෑස්ති වෙන්නේ. තව අපිත් එක්ක යාළුවෝ කට්ටියකුත් හිටියා. ඉතින් එයාලා හැමෝම එක්ක අපි බස් එකක තමයි යන්න මේ ලෑස්ති වෙන්නේ. දැන් ඉතින් අපි මේ ජැෆ්නා ටවුන් එකට ඇවිල්ලා බස් එකෙන් බැහැලා ඒ එක්සිබිෂන් එක තියෙන ග්‍රවුන්ඩ් එක හොයාගෙන යන ගමන් තමයි ඉන්නේ. ඉතින් දැන් අපි බලමුකෝ එක්සිබිෂන් එකට ගිහිල්ලා අපි මොනවද කරේ කියලා. සාමාන්‍යයෙන් ජැෆ්නා වල නිතරම දකින්න ලැබෙන දෙයක් තමයි මේ විදිහට ජුම්කා ගන්න ලැබෙන එක. ඉතින් අපිට මේ රුපියල් 500කට ජුම්කා 3ක් ගන්න පුළුවන් විදිහේ තැනක් හම්බුණා මේ එක්සිබිෂන් එක වෙලාවේදී. මේ අනිත් එක තමයි මේ ජැෆ්නා වල නල්ලූර් පූජාව තියෙනවනේ. එතකොටත් මේ විදිහට අඩුවට ගොඩාක් ලස්සන ජුම්කා ජැෆ්නා වලින් ගන්න පුළුවන්. මම දන්නේ නැහැ ඉතින් අනිත් මේ පැතිවල කොහොමද මේ ජුම්කාවල ගණන් අඩුවට තියනවද කොහොමද කියලා. ඒ වුණාට මේ මම දැකපු දෙයක් තමයි ජැෆ්නා වල සාමාන්‍යයෙන් අඩුවට අපිට මේ විදිහට ජුම්කා ගන්න පුළුවන්. වැටෙන්නේ අද බලන්න සචිනි ඕන මන් දෙක මෑල්ලුවා අරකට තුන්නේ වගේ මූණ පළල්නේ සිත මගේ සූරනා ශෝකී කරනා දැනිනා තාම මා පැරිනා හදවතේ දැනෙනවා වේදනාවන්දවා සිත් පැරීනෙත් මගේ බොද වෙනා තුක් වැහි සංකාවෝ වදිනවා අරකට වඩා ලොකුයිනේ අරක හොඳයි වගේ එහෙමද මතක පුතේ ලස්සනයි වැඩි ලොකුයි කියලා අරක ගානනේ සිහිතෙන් පිරිව යාල්පාන ඉනුවෙල් බැක්කෝඩ් වෛද්‍යශාලාවේ ෆේස් වොෂ් එකක්ද ඊට පස්සේ ඉතින් අපි එක්සිබිෂන් එක ඇතුළට ආවට පස්සේ එක්සිබිෂන් එකේ තිබිච්ච එක මේ කුටීරවලට ගියා. ඉතින් අපි මේ මංචි එකෙන් කරපු එක එක්සිබිෂන් කුටීරයක් තිබ්බා. ඉතින් අපි ඒකටත් ගියා. මේ ඒකෙදී අපිට බිස්කට් එහෙම හම්බුණා. තේ බෝතලයක් අතරම දාගෙන නැහැ. ඊට පස්සේ අපිට මේ DSi එකෙන් පුළුවන් වුණා ගේම් එකක් ප්ලේ කරන්න.
ඉතින් මේ එතනට ගිහිල්ලා අපි සෙට් එක එකතු වෙලා ඒ ගේම් එක ප්ලේ කරා. එක එක්කෙනාට තමයි ප්ලේ කරන්න තිබ්බේ. මේ ඉතින් මේ විදිහට තමයි මේ අපිට ප්ලේ කරන්න පුළුවන් වුණේ. කියන්නේ මේ වලල්ල හරියටම ඒ අදාළ සපත්තුවකට දැම්මොත් එහෙම අපිට පුළුවන් වෙනවා ඒ සපත්තුව දිනා ගන්න. ඒ විදිහට තමයි මේ ඒ ගේම් එක යාලා හදලා තිබ්බේ. ඊට පස්සේ මේ තව ගේම් එකකුත් තිබ්බා අපිට ප්ලේ කරන්න පුළුවන්. ඒ DSi එකෙන්ම තමයි ඒකත් තිබ්බේ. ඊට පස්සේ ඉතින් මෙන්න මේ විදිහේ ලස්සන කියුට් සපත්තු වගේක් අපිට බලාගෙන යද්දි තිබ්බා. ඉතින් ඒව නම් ගන්න බැරි වුණා. ආයෙත් ඉතින් අපි වටේ කැරකි ඉද්දි ආපහු අපිට ජුම්කා හම්බුණා, මාල, වලලු මේ හැම දෙයක්ම හම්බුණා. එතනිනුත් බලලා අපි ගත්තා. මට මතක විදිහට අපි මේ එතනින් මේ බඩු බලලා ගත්තා. ඊට පස්සේ ඉතින් ගොඩාක් තැන්වලට ගියා. එක ජාතියේ දේවල් කෑවා, බීවා. ඒක ලස්සනයි නේ. ඔයාට මේ දෙක 150යි. ඕකත් 150ට දෙයි. මේ වගේ එකේ තියෙන ඕනම අර ඊට පස්සේ මේ ප්‍රිවෙන්ස් එකෙන් තිබිච්ච එක්සිබිෂන් ස්ටෝල් එකට අපි ගියා. ඒකට ගියාට පස්සේ මේ අපේ මූණ අපිට පුළුවන් චෙක් කරන්න. මෙන්න මේ හිටපු එක්කෙනා අපිට ඒ කියන්නේ ඇඩ්වයිසස් දෙනවා අපිට මොනවද මූණට පාවිච්චි කරන්න පුළුවන්, මොන වගේ දේවල්ද කරන්න පුළුවන් කියලා. ඉතින් මේ අපි හැමෝම එතනට ගිහිල්ලා අපේ මූණ චෙක් කරගත්තා. මේ එතනදී මෙන්න මේ විදිහට තමයි මේ කැමරා එකක් වගේ එකක් අල්ලලා මූණ හොඳට මේ පරීක්ෂා කරලා බලලා එයා අපිට මේ උපදෙස් දෙනවා මොනවද ඉදිරියට පාවිච්චි කරන්න පුළුවන් දේවල්, මොනවද මූණේ තියෙන ඩැමේජ් කියන මේ හැම විස්තරයක්ම අපිට කියලා දුන්නා. ඊට පස්සේ ඉතින් අපි හැමෝටම මේ විදිහට ෆොටෝ ගන්න chance එකකුත් හම්බුණා. එයාලා ඉතින් මේ විදිහට ෆොටෝස් අරගෙන අපිට ඒ වෙලාවේ මේ ෆොටෝස් ටික WhatsApp කරා. ඊට පස්සේ අපි ලිප්ස්ටික් වගේක් එහෙම සිලෙක්ට් කරගන්න ගියා. ඉතින් එතනින් අපිට හොඳ ලිප්ස්ටික් ටිකක් සිලෙක්ට් කරගන්න පුළුවන් වුණා. ඉතින් ඒ ටිකත් කරගෙන ඊට පස්සේ තව ඉතින් තිබිච්ච දේවල් කාලා බීලා ඇවිදලා කරලා අපි හොස්ටල් එකට එන්න පිටත් වුණා. ඇති වඩයක් තිබෙත් නැහැ.